ඔයාලත් ලෝකෙම තියෙන දේවල් එක දවසින් බලන්න කැමතිද? එහෙනම් මේ වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. ඉතාලියන් ගාඩන් එකක් තියෙනවා, මෙතන චයිනීස් එකක් තියෙනවා, ඊපස්සේ කොරියන්, ජපනීස්. ජපානය, චීනය, කොරියාව වගේ රටවල් වල හැදෙන ගස් වැලුත් ජර්මනියේ හැදෙනවා කියලා ඔයාලා දන්නවද? මේ උද්‍යානය අපිට පොළවෙන් ගිහිල්ලා වගේම අහසිනුත් බලන්න පුළුවන් කේබල් කාර් වල ගිහිල්ලා. හායි යාළුවනේ. ඔන්න අපි අද අලුත් වීඩියෝ එකක් අරන් ආවා. අද අපි ඇවිල්ලා ඉන්නේ ගාඩන් එකකට. ජර්මනියේ බර්ලින් වල තියෙන ගාඩන් දෙයා වෙල්ට් කියලා තමයි මේකට කියන්නේ. මේකට ඒ නම දීලා තියෙන හේතුව තමයි මේ ගාඩන් එකේ ඒ සම්පූර්ණ ඉඩ කොටස් වලට බෙදලා එක එක රටවල් වල ගාඩන් විදිහට තමයි ඒවා ක්‍රියේට් කරලා තියෙන්නේ. ඉතින් අද අපි යන්නේ මේ ගාඩන් එක බලන්න. ඔයාලා දිගටම අපේ වීඩියෝත් එක්ක රැඳිලා ඉන්න. මේ වීඩියෝ එක දිගටම බලන්න අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඉතින් අපි මුලින්ම ඇතුල් වෙන්නේ අරාබි උද්‍යානයකට. එහෙම නැත්නම් ඉස්ලාමීය උද්‍යානයකට. මෙතනදී අපිට මැද පෙරදිග රටවල් වල වැවෙන ශාක වගේම ඒ සංස්කෘතියට අදාළ ගෘහ නිර්මාණ ශිල්පයක් දැක ගන්න පුළුවන්. මේ උද්‍යානයේ මැද්දේ අපිට ලස්සන ජලමල් තියෙන ජල තටාකයකුත් දැක ගන්න පුළුවන්. දැන් අපි ඇතුල් වෙන්නේ ඉංග්‍රීසි ගාඩන් එකට. ඉංග්ලිෂ් ගාඩන් එක නම් ලොකුවට මල් වලින් පිරීලා තිබ්බේ නෑ. මොකද මේ ජර්මනියේ මල් පිපෙන්න පටන් ගන්න කාලය නිසා. මේ ඉංග්ලිෂ් ගාඩන් එක අනිත් ඒ වගේම වෙනස් වෙලා තියෙන්නේ මේකේ තියෙන ගස්වැල් හොඳට කප්පාදු කරලා ඒවට අමුතුම හැඩයක් ලබා දීලා තියෙන නිසා. අපිට ගාඩන් එකේ එන්ට්‍රන්ස් එකේදී මෙන්න මේ විදිහේ මැප් එකක් දෙනවා. මේක තමයි ගාඩන් එකේ මැප් එක. අපිට තියෙන ඉතින් පාරවල් හොයාගෙන යන්න. මේ දවස්වල අපිට ස්ප්‍රින්ග් එක පටන් ගන්න හින්දා ගස්වල ගොඩක් මල් පිපිලා තියෙනවා. ගස්වල දළු දානවා ලස්සනයි.
හැබැයි තාම සීතලයි. මං හිතන්නේ සමර් එකේ ආවනම් මීට වඩා ගොඩක් ලස්සනට හොඳට තියෙයි. ඉර පායලා තියෙන හින්දා. එතන තමයි තියෙන්නේ ගාඩන් එකේ මේන් එන්ට්‍රන්ස් එක. ඊට පස්සේ අපිට මැප් එක බලපුවම පේනවා මෙතන ඉතාලියන් ගාඩන් එකක් තියෙනවා. මෙතන චයිනීස් එකක් තියෙනවා. ඊට පස්සේ කොරියන්, ජපනීස්, ඉස්ලාමික් ගාඩන් එකක් තියෙනවා. ඉංග්‍රීසි ගාඩන් එකක් තියෙනවා. අපි මේ ටික ඔක්කොම කවර් කරන්න තියෙන්නේ. ඊට පස්සේ ගාඩන් එකේ අපිට මේකේ තියෙනවා මේ මොකක්ද ඒකට කියන්නේ? කේබල් කාර් එක මෙන්න මෙතන ඉඳලා මෙන්න මෙතෙන්ට යනකම් කේබල් කාර් එකේ යන්න අපිට පුළුවන්. මේ ඔස්ට්‍රේලියන් ගාඩන් එකට ඇතුල් වෙද්දිම අපිට දකින්න පුළුවන් වෙනවා කළුණු පිලිස්සුණු ගස් සහ රතු පාට පස්. ඒකට හේතුව තමයි මේ කොටස මෙයාලා නිර්මාණය කරලා තියෙන්නේ cultivated by fire. එහෙම නැත්නම් ගින්නෙන් පෝෂණය වූ කියන තේමාව යටතේ. දැන් ඉන්නේ චීනීස් ගාඩන් එකේ ඉස්සරහා චයිනීස් ගාඩන් එක. ඔයාලට පේන ඇටි අර චීනේ වගේ උණ ගස් එහෙම තියෙනවා. අපි ඇතුළට ගිහින් බලමු. ඔයාලා දන්නවද මේ තමයි මුළු යුරෝපයේම තියෙන විශාලම චීන උද්‍යානය. මේ ගාඩන් එක චීනය සහ ජර්මනිය නැවත එකතුවීම සහ ඒ මිත්‍රත්වය පිළිබිඹු කරනවා. ඇත්තම කිව්වොත් ජර්මනියේ මේ වෙනකල් අපි මේ තරම් උණගස් ප්‍රමාණයක් දැකපු පළවෙනි අවස්ථාව තමයි මේ. එන යාළුවනේ එන්න දැන් අපිත් එක්ක අහසින් ගිහින් මේ ගාඩන් එකේ ලස්සන බලන්න. යාළුවනේ අපි දැන් කේබල් කාර් එක යන ගමන් ඉන්නේ. අපිට මේ කේබල් කාර් එකේ මේ ගාඩන් එක උඩින් එහා කොනින් ඉඳන් අනිත් පැත්තේ කොනට යනකම් යන්න පුළුවන්. අපි ඉතින් ගිහින් බලමු. ඉතින් අපි ගිහලා බලමු ඔයාලත් එක්ක මේ ලස්සන වීඩියෝ එක කොහොමද කියලා. මේ කේබල් කාර් එක යන පාත් එකේ සම්පූර්ණ දිග ආසන්න වශයෙන් කිලෝමීටර් 1.5ක් විතර වෙනවා. මේ යන අතරමඟදී වොල්කන් හයින් කියලා හඳුන්වන අංශක 360 view එකක් බලා ගන්න පුළුවන් කුළුණක් හම්බෙනවා. අද නම් අපිට ඒකට යන්න බැරි වුණා. කේබල් කාර් එක්ස්පීරියන්ස් එකෙන් පස්සේ අපි ගියේ ඉතාලියන් ගාඩන් එකකට. මෙතනදී අපිට ජාමතික හැඩතලවලට ශාක කප්පාදු කරන රෙනෙසාන්ස් උද්‍යාන කලාව දැක ගන්න පුළුවන්.
ඉතාලියානු ගෘහ නිර්මාණ කලාවත් එක්ක එකතුන මේ උද්‍යානය නම් හරිම අමුතුම ලස්සනක් තියෙන තැනක්. ඔන්න අපි දැන් යන්නේ ඉතාමත් විනෝද ජනක ඒ වගේම කුතුහලය දනවන තැනකට. මේ උද්‍යානයේ මැද තියෙනවා යාළුවනේ කොළුණක් වගේ තැනක්. ඒකට අපි හොයාගෙන යන්න ඕනේ. මේකේ පාරවල් තියෙනවා ගොඩක්. හරියටම අපි අතරමං වෙනවා. අපිටත් සෑහෙන වෙලාවක් ගියා මේ පාර හොයාගෙන යන්න. මාරම එක්ස්පීරියන්ස් එකක්. අනිවාර්යෙන් ඔයාලත් බර්ලින් ආවොත් මේ තැනට එන්න අමතක කරන්න එපා. ඉතින් මේ ඔයාලට පේන්නේ ලස්සන පරිසරයකින් වටවුන එලි මහන් රංගපීඨයක්. අපි කලින් ඔයාලට පෙන්වුවේ චයිනීස් ගාඩන් එකට අයිති එක කොටසක්. ඉතින් දැන් අපි ඔයාලට ඒ ගාඩන් එකේ අනිත් කොටස පෙන්වන්න තමයි යන්නේ. ඔන්න අපිට මෙතෙන්ට ඇතුල් වෙනකොටම පුංචි යාළුවෙක් හම්බුණා. මෙයාලා නම් හැබැයි මිනිස්සුන්ට බයේ දුවන්නේ නැහැ. මේ ගාඩන් එක නම් යාළුවනේ ලස්සනම තැනක්. ලස්සනට මල් පිපිලා ලස්සන ගෘහ නිර්මාණ ශිල්පියත් එක්ක අපිට ෆොටෝස් ගන්න නම් කියාපු තැන. මේ පුංචි විල මැද තියෙන්නේ චයිනීස් රෙස්ටුරන්ට් එකක්. මේ දවස්වල නම් අලුත් වැඩියා කටයුතු වලට මේ රෙස්ටුරන්ට් එක වහලා තමයි තියෙන්නේ. මෙතනදී අපි දැකපු අමුතුම ගාඩන් එකක් තමයි මේ ක්‍රිස්ටියන් ගාඩන් එක. මේ අපිට ඇවිදගෙන යන්න තියෙන කැනල් එක වටේ තියෙන්නේ බයිබලයේ සඳහන් වෙන වචන.
අපි දැන් යමු ජැපනීස් ගාඩන් එක කොයි වගේද කියලා බලන්න. අපිට මේ එක එක රටවල් වල ගාඩන් වලට ඇතුල් වෙද්දී ඒ පරිසරයේ වෙනස්කම හොඳින්ම දැනෙනවා. මේක නම් හිතා ගන්න බැරි එක්ස්පීරියන්ස් එකක්. මේ උද්‍යානයේ මැදින් ගලා යන පුංචි වතුර පාරවල්, සකුරා මල් පිපුණු මේ ගස් අපිට ඇත්තටම ජපානයට ගියා වගේ හැඟීමක් එකතු කරා. එහෙනම් අපි යමු දැන් කොරියානු ගාඩන් එකක් බලන්න. මේ ගාඩන් එකට ඇතුල් වෙද්දිම කොරියානු සම්ප්‍රදාය නිරූපණය කරන ගෘහ නිර්මාණ ශිල්පය අපිට හොඳින්ම දැක ගන්න පුළුවන්. මේ කොරියන් ගාඩන් එක 2005 අවුරුද්දේදී කොරියාවේ සෝල් නගරය විසින් ජර්මනියට දුන්න තෑග්ගක් විදිහට තමයි සලකන්නේ. මෙතෙන්දී අපිට ෆොටෝ ෂූට් එකක් කරන්න කොරියන් විදිහට ඩ්‍රෙස් කරලා ආපු කෙනෙක් හම්බුණා. ඔන්න ඉතින් මම එයාත් එක්ක ෆොටෝ එකකුත් ගත්තා. මේ වලට පේන්නේ කෙසෙල් ගහක්. මේ උද්‍යානයේ ආසියානු රටවල් වල වැවෙන ගස් කොළන් වෙනමම වවන්න එයාලා තැනක් හදලා තියෙනවා. ඇයි මේ රටවල් වල සීතලට මේ ගස් කොළන් වැවෙන්නේ නැති හින්දා මේක ඇතුළට ආපුවම නම් අපිට දැනෙන්නේ ලංකාවේ ජීවත් වෙනවා වගේ හැඟීමක්. මේක ඇතුලේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 25ක් 30ක් වගේ අතර අපිට හොඳට දැනෙනවා, රසණීය දැනෙනවා ලංකාවේ ඉන්නවා වගේ. ලංකාවේ වෙන ගස් කොළන්, මල් වර්ග ගොඩක් දේවල් මේක ඇතුලේ අපිට බලා ගන්න පුළුවන්. ඔන්න යාළුවනේ එහෙනම් අපි අපේ වීඩියෝ එක අදට මෙතනින් ඉවර කරනවා. අපිට දවසක්ම වගේ ගියා මේ ගාඩන් එක බලන්න. එතනම උදේම ඇවිල්ලා ඇවිදිනවා නම් ටිකක් අපිට නිදහසේ ගාඩන් එක බලන්න පුළුවන්. අනිවාර්යයෙන්ම ඔයාලත් එන්න බලාපොරොත්තු වෙනවා නම් දවසම මෙහි ගත කරන්න බලාපොරොත්තු වෙන්න. එතකොට තමයි ගොඩක් මේ හොඳට එක්ස්පීරියන්ස් එක ගන්න පුළුවන් මේකේ. ලෝකේ ගොඩක් තැන්වල විවිධාකාර ගාඩන් වර්ග තියෙනවා. මාරම ලස්සනයි. ඔයාලා සමයකේ වගේ එන්න පුළුවන් නම් මාරම ලස්සන දේ මේ මල් වල ගස්වල මල් ඇවිල්ලා කොළ පාට හැමතැනම ලස්සනම මාරම එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන්. අපිට අපි දෙන්නටම මේ කේබල් කාර් වල යන්නත් එක්ක යුරෝ 25යි 780ක් තමයි මේකේ එන්ට්‍රන්ස් ටිකට් එකයි ඔක්කොම ටික වියදම් උනේ. එහෙනම් යාළුවනේ අපි නැවතත් අලුත් වීඩියෝ එකකින් හමු වෙන බලාපොරොත්තු වෙන ඔයාලගෙන් සමුගන්නවා. අපේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරන්න. bell icon එක click කරලා තියාගන්න. එතකොට අපි වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට අපි වීඩියෝත් එක්ක රැඳෙන්න පුළුවන්. එහෙනම් ඔයාලා හැමෝටම bye bye.
බයි.